හා යාළුවනේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Pet Life JNK YouTube channel එකට. ඔයාලා කොකටේල් බීට් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. මගේ යාළුවෝ ගොඩක් ඉල්ලලා තිබ්බා කොකටේල් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. එයාගේ ඉල්ලීම නිසා තමයි මම කොකටේල් සම්බන්ධ වීඩියෝ එකක් කරන්න හිතුවේ. ඔයාලා මුලින්ම කොකටේල් හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලා තෝරගන්න ඕන මාස 4ක් 5ක් 8 වයසේ කොකටේල් පැටව තමයි ඔයාලා ගන්න ඕන. මොකද ඔයාලා පෙට් ෂොප් වලින් මහ සත්තු ගත්තොත් එහෙම අපි යාළගේ වයස කොහොමද කියලා දන්නේ. යාළගේ ඊට පස්සේ යාළට දීපු විටමින් කොහොමද යාළට විටමින් දීලාද නැද්ද? ඒ සම්බන්ධව අපි දන්නේ නැහැ. ඒ හින්දා මම නම් කියන්නේ ඔයාලා මුලින්ම කොකටේල් ජෝඩුවක් තෝරගන්නකොට ඔයාලා පැටව ගන්න. මාස 4 5 අතර පැටව අරගෙන ඉඳලා කුරුල්ල හදන ගෙදරින් ගන්න කියලා තමයි මම කියන්නේ. එහෙම අරගෙන ඉඳලා ඔයාලා වෙලාවට පණු බෙහෙත් ඊට පස්සේ විටමින් දීලා සතාව කන්ඩිෂන් කරලා එයාට මාස 8ක් වගේ ගියාට පස්සේ එයාලා බීඩින් එක තේරෙනවා. ඊට පස්සේ ඔයාලට කුරුල්ල කිරිලි ඔයාලට ඒසියම හොයා ගන්න පුළුවන්. කිරිලි සතා අනිවාර්යෙන් ඒකට විසී කරනවා. ඊට පස්සේ ඔයාලට පියාරික දවසට පිටුට හරියටම හොයාගත්තට පස්සේ ඔයාලට සෙපරේට් කේජ් එකකට වගේ ජෝඩුව දාලා ඉවරලා බීඩ් කරන්න පුළුවන්. එයාලගේ බීඩින් ඒජ් එකට එයාලා ආවට පස්සේ ජෝඩුව මේට් වෙන්න පටන් ගන්නවා. ජෝඩුව මේට් වුණාට පස්සේ සති දෙකමාරක් අතර අනිවාර්යෙන් බිත්තර දානවා. ඒකට අපි මුලින්ම එයාලා බීඩ් කරනවා දැක්කට පස්සේ එයාලා මේට් කරනවා දැක්කට පස්සේ අපිට එයාට කාලයක් හරි බීඩින් බොක්ස් එකක් හරි එයාගේ ඒජ් එකට දාන්න පුළුවන්. ඊට පස්සේ එයාලා ඒකට ගිහිලි ඉවරලා බිත්තර දානවා. ඔයාලා කලයක වගේ නම් එයාට මුකුත්ම දාන්න ඕනේ නැහැ. බිත්තර දාලා පැටව ආවට පස්සේ එයාට පැටව ටික එළියට අරගෙන ඉවරලා දීපොත් වගේ දෙයක් එතකොට දාන්න පුළුවන්. බීඩින් බොක්ස් එක වගේ නම් එයාට ලීපොතු වගේ දෙයක් දාන්න ඕන. කලේ නම් කිසිම දෙයක් දාන්න අවස්ථාවක් නැහැ. සාමාන්‍ය බිත්තර දාලා දවස් 18ක් 21ක් අතර වගේ පැටව එළියට එනවා. ඒ ආවට පස්සේ අපිට පුළුවන් පැටව ටික එක කලේ හෝ මුට්ටිය එළියට අරගෙන ඊට පස්සේ ලීපොතු හරි මේ වෙන මොනවා හරි දාන්න. ගොඩක් අය මම දැක්කා කියලා දෙනවා වෙන channel වලින් වැලි දාන්න කියලා. ඇත්තට වැලි දාන්න එපා. ගොඩක් අයගේ පැටව හැදිලා ඉවරලා සතියක් දෙකක් ගිහිල්ලා ඉවරලා මැරෙන්න හේතුව මේ පැටවුට මේ එයාගේ මහසත්තු ඇවිල්ලා කවනකොට එයාලා වතුරත් එක්ක තමයි කවන්නේ. ඒතකොට එයාලා ජරා ගන්න ජරාවත් එක්ක ඊට පස්සේ එයාලා කවනකොට හැදෙන වතුරත් එක්ක ඒ කලේ නැත්තම් බීඩින් බොක්ස් එකේ වතුර හැදෙනවා. ඒතකොට එයාලා පැටවුන්ට සීතල අල්ලනවා. ගොඩක්ම පැටව මැරෙන්න හේතුව තමයි සීතල අල්ලලා. ඒකට කරන් තියන්නේ පැටව ගිහිලා දවස් 2ක් 3ක් අතර ගියාට පස්සේ අනිවාර්යයෙන්ම කේජ් එකෙන් එළියට අරගෙන ඉරලා මුට්ටිය ඒක සුද්ධ කරලා ඉරලා ලීවුතු වගේ දෙයක් දාලා ආපහු පැටව ඇතුලෙන් තියන්න. දවස් 3කට පාරක් හෝ 2කට පාරක් කලේ හෝ මුට්ටිය ක්ලීන් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පැටවුන්ට. මේ ඉන්නේ මගේ බීඩින් පියාරයක්. මමත් පළවෙනි පාර මම කලර් තමයි ගොඩක් මගේ බීඩින් වලට අරන් තියෙනවා. මාත් පළවෙනි පාර මොකද මේ කියන පෙයාර එක එයාලා බොක්ස් එක තමයි පුරුදු වෙලා තිබ්බේ. ඒ හින්දා මම බොක්ස් එක තමයි යාළුවට දැම්මේ. ඇත්තටම මට නම් සාර්ථක ගොඩක්ම මේ මුට්ටිය නැත්තම් කල තමයි. මොකද මේ බොක්ස් එක එහෙම යාළුවට මදි. මට මගේ කේජ් එකේ සයිස් එකට මේ ලොකු බොක්ස් එකක් දාන්න බැරි හින්දා මම මේ පොඩි බොක්ස් එකක් තමයි යාළුවට දැම්මේ. මේ පෙයාර එකේ මොක දෙකක් මෙයාලා බිත්තර දැම්මා. මේ දෙකම අසාර්ථකයි. මොකද ඔක්කොම එම්ටි බිත්තර තමයි දාලා තිබ්බේ. ඒ තුන්වෙනි මුරේ එයාලා බිත්තර හතරක් දැම්මා. බිත්තර හතරෙම පැටව හතරක් ආවා. හොඳම පැටව ටික හදලා තියෙනවා. මේ ඉන්නෙත් මගේ මහම ජෝඩුවක්. එයාලත් අනිවාර්යයෙන්ම හැම මොරේම පැටව හතරක් අනිවාර්යෙන් හදනවා. සාමාන්‍ය කොකටේල්ලා තමයි කුරුල්ලොන්ගෙන් මම හිතන්නේ බ්ලීඩ් කරන්න ලේසිම වර්ගය.
මොකද මම මේ ඔයාලට මේ මගේ සමහර බීටස්ලා කැමතිනේ යාළුවයි කේජ් එක පෙන්වන්න. යාළුවගේ මහ සත්තු පෙන්වන්න. මොකද මේ ගොඩක් අයගේ මතයක් තියෙනවා සත්තු මැරෙනවා, ස්වාහ වදිනවා හින්දා. මම දැන් මගෙන් සත්තු ගනිපු කට්ටියටයි මගෙන් කෝල් කරලා අහන කට්ටියටයි පේන්නම තමයි මේ විදිහට ඔයාලා අනිවාර්යෙන් පැටව ආවට පස්සේ දවස් 2කට පහක් නැත්නම් දවස් 3කට පහක් ඔයාලගේ ඒ කලේ හෝ මුට්ටිය නැත්නම් මේ බොක්ස් එක ක්ලීන් කරන්න. මොකද නැත්නම් ඒ යා මහ සත්තු කවනකොට කවන ඒවයි මේ පැටවුන්ගේ ජරාවත් එක්ක මේ පණුව හැදෙන්න බලනවා ඉක්මනට. අනික මේ ජරාවත් එක්ක පැටව තිබ්බොත් එහෙම පැටවු අනික ජරා වෙනවා. ඔයාලට ඒකට පැටවු විකුණ ගන්න ගියත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ පැටවු ක්වොලිටි නෑ, ජරා වෙලා කවුරුත් කැමති වෙන්නේ නෑනේ ජරා වෙච්ච පැටවු ගන්න. දැන් අර මේ මගේ පැටවු අර ක්වීන් එකටම ඉන්න හේතුව ඔයාලට දැන් පේනවා ඇති මේ මම අනිවාර්යෙන් දවස් දෙකකින් දෙකට කේජ් එක සුද්ධ කරනවා. මොකද අර යාළුවගේ ජරාවත් එක්ක තියෙන මේ ලී පොතු ඒවා ඔක්කොම අයින් කරලා ඉවරලා අලුතෙන් ලී පොතු දාලා එහෙම තමයි ආපහු යාළුවා මහ සත්තු ගාවට තියන්නේ. ඔයාලා අනිවාර්යෙන්ම මේ පැටවු ආවට පස්සේ උදේ වරු අනිවාර්යෙන්ම යාළුවට මේ හොඳටම කෑම දෙන්න ඕන. බිත්තර කෑම එක අනිවාර්යෙන්ම දෙන්න ඕන. ඒ බිත්තර කෑම එක යාළුවට අනිවාර්යෙන්ම දුන්නාට පස්සේ බලන්න මහ සත්තු යාළුවා අනිවාර්යෙන්ම හොඳට කෑම කවනවා. ජෝඩුවකට අනිවාර්යෙන්ම එක බිත්තරේ ගානවත් බිත්තරේ ග්‍රේඩ් කරලා ගේම් කර බිස්කට් සම්පෝෂ කැරට් බීට් ඊට පස්සේ මල්ටි විටමින් එකක් එක්ක ඔයාලා මහ ජෝඩුවට ඒ විදිහට කෑම බීම දෙනවා නම් ඒ සතුත් ඒ විදිහටම පැටවුන්ට හොඳට පෝෂණය ලබා දීලා පැටවු ඒ විදිහටම හදනවා. මේ විදිහට කලේ සුද්ධ කරාට පස්සේ අපි කරන්න ඕන ලී පොතු ටික ආපහු දාලා හොඳ තට්ටුවක් විදිහට දාලා අතින් හදලා ඉවරලා පැටවු ටික ආපහු ඒ විදිහටම තියන්න. බලන්න පැටවු කොහොමද කියලා ඔක්කොම එක සයිස් එකටම හැදිලා තියෙනවා. පැටවුන්ට ඒ වගේ මහ සත්තු හොඳට කවලා දෙනවා. උදේ වරුවේ බිත්තර කෑම එක දුන්නාට පස්සේ හවස් වරුවේ අනිවාර්යයෙන්ම මම නම් දෙන්නේ වී බජරි මික්ස් එකක් තමයි දෙන්නේ. හවසට නම් මම විටමින් වර්ග යූස් කරන්නේ උදේ වරුව විතරයි දෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕන පරිස්සමෙන් ආපහු පැටවු ටික එයාගේ මහ සතුන්ට දෙන්න ඕන. සාමාන්‍ය කොකටේල්ලට ලෙඩ හැදෙනවා අඩුයි. අපි මේ පැටවු ඉන්න කාලේ මම නම් ඇත්තටම උණු වතුර තමයි දෙන්නේ. විටමින් එක කවලම් කරන්නේත් මම උණු වතුරේ. මෙයාලට විටමින් ගැන මම පස්සේ වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට දැනට දැනගන්න මම කියන්නම් මම නම් ඇන්ටිසස් එක වීටයිසස් ඊට පස්සේ සෙල්විට් E ඒ වගේ විටමින් තමයි මම යූස් කරන්නේ. තව මෙයාලට චික්ටොනික් එකක් දෙනවා. මම එකම විටමින් වර්ගයක් දිගටම දෙන්නේ නැහැ. දිගින් දිගටම එකම විටමින් වර්ගය දුන්නාට පස්සේ අර මෙයාලා ඒකට මේ හුරු වෙන හින්දා විටමින් වර්ග වෙනස් කරලා තමයි දෙන්නේ. ඉතින් මම හිතනවා මගෙන් ඔයාලා යම් දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් යාළුවනේ බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැකුවට.